Hi guys, සුබ දවසක් අපේ SL Life Lessons YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. ඔබ කවදා හරි හිතලා තියෙනවද ඇයි සමහර මිනිස්සු ජීවිතේ හිතන හැමදේම ඊටාම ලේසියෙන් ජයග්‍රහණය කරද්දී තවත් සමහර මිනිස්සු කොච්චර මහන්සි වුණත් එකම තැනක හිර වෙලා ඉන්නේ ඇයි කියලා. ප්‍රශ්නය තියෙන්නේ අපේ දක්ෂතාවය මත නෙවෙයි. අපේ දිනපතා ජීවත් වෙන ආකාරය, අපේ පුරුදු සහ අපේ මනස පාලනය කරන ආකාරය මතයි. සාර්ථකත්වය කියන්නේ අහම්බෙන් ලැබෙන දෙයක් නෙවෙයි. එය දිනපතා කරන කැපවීම් වල ප්‍රතිඵලයක්. අද අපි කතා කරන්නේ ඔබ සමාජයේ ඉදිරියේ කැපී පෙනෙන හැමෝගෙම ගරුත්වය දිනා ගන්නා වටිනා සහ සාර්ථක පුද්ගලයෙක් බවට පත් කරන ඊටාම ප්‍රබල රන්වන් රහස් පහක් ගැනයි. වීඩියෝ එක මග නොහැර අවසානය වෙනකම්ම බලන්න. මොකද මේ නීති පහ ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. පළමු රහස. හැඟීම් වලට වඩා විනයට මුල් තැන දීම. පළමු ප්‍රබල රහස තමයි විනයගරුක වීම. බොහෝ දෙනෙක් වැඩ කරන්නේ මොටිවේෂන් එකක් ආවොත් විතරයි. හැබැයි හැඟීම් කියන්නේ හරිම తాවකාලික දෙයක්. අද ඔබට වැඩ කරන්න ලොකු උනන්දුවක් හිතෙන්න පුළුවන්. හැබැයි හෙට උදේට කම්මැලි හිතෙන්න පුළුවන්. ජීවිතයේ දිනන මිනිස්සු හැඟීම් මත වැඩ කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්නේ විනය මතයි. අකමැත්තෙන් හෝ කම්මැලිකම දැනෙද්දී උනත් තමන්ගේ ඉලක්කය වෙනුවෙන් දිනපතා කරන්න ඕන වැඩ කොටස નિયમિત වේලාවට කරන එකයි සැබෑ විනය කියන්නේ. කම්මැලිකම සහ අනවශ්‍ය කල්දමීම් අතහැරලා දිනපතා වැඩ කරන්න හුරු වෙන්න. දෙවෙනි රහස. නිහඬව සැලසුම් කර ක්‍රියාවෙන් පෙන්වීම. දෙවැනි රහස ඔබේ ඊළඟ පියවර රහසක්ව තැබීම. බොහෝ දෙනෙක් කරන ලොකුම වැරැද්දක් තමයි Taman කරන්න යන ලොකු සැලසුම්, ව්‍යාපාර, අධ්‍යාපන ඉලක්ක හෝ ජයග්‍රහණ කලින්ම යහළුවන්ට, නෑදෑයන්ට පවසන එක. ඔබ ඔබේ හීන කලින්ම ප්‍රසිද්ධ කරද්දී බාහිරින් එන අනවශ්‍ය විවේචන, උපදෙස් සහ ඊර්ෂ්‍යාවන් නිසා ඔබේ මනස අධෛර්යමත් වෙන්න පුළුවන්. බුද්ධිමත් මිනිසෙකුගේ ලක්ෂණය තමයි නිහඬව වැඩ කිරීම. ඔබේ කටින් ඔබේ සැලසුම් ගැන වර්ණනා කරනවා වෙනුවට නිහඬව මහන්සි වී ප්‍රතිඵල වලින්ම ලෝකයට පිළිතුරු දෙන්න. තුන්වෙනි රහස. කාලය සහ ශක්තිය සොරකම් කරන අයගෙන් ඈත් වීම. තුන්වෙනි රහස ඔබේ වටපිටාව පිරිසිදුව තබා ගැනීම. ඔබ ඇසුරු කරන ළඟම මිතුරන් දෙස බලන්න. ඔවුන්ට කිසිම අරමුණක් නැත්නම් ඔවුන් නිතරම කරන්නේ අනුන්ගේ වැරදි සෙවීම සහ Tamanගේ අවාසනාව ගැන පසුතැවීම නම් වැටහෙන්න ඕනි ඔබ ඉන්නේ වැරදි තැනක කියලා. නිතරම නාස්තිකාර සිතුවිලි කියන ඔබේ දියුණුවට අකමැති සහ ඔබේ වටිනා කාලයේ කාදමන මිනිසුන්ගෙන් නිහඬවම ඈත් වෙන්න. ඔබේ මානසික නිදහස සහ ශක්තිය හැමෝටම සෝරා ගන්න ඉඩ දෙන්න එපා. සාර්ථක වෙන්න නම් දියුණු වෙන දඟලන මිනිස්සු ඇසුරු කරන්න. හතරවෙනි රහස. ක්ෂණික ප්‍රතිචාර නොදක්වා මනස පාලනය කිරීම. හතරවෙනි රහස ඕනෑම පීඩනයකදී මනස සංසුන්ව තබා ගැනීම. සමාජයේ ජීවත් වෙද්දී මිනිස්සු විවිධ දේවල් කියයි. ඔබට අපහාස කරයි. නැත්නම් ඔබ කේන්ති ගස්සන්න උත්සාහ කරයි. ඔබේ හැම දෙයකම ක්ෂණිකව කේන්තිගෙන බැන වැදිලා ප්‍රතිචාර දක්වන්න ගියොත් ඔබ ඔබේ පාලනය අනුන්ගේ අතට ලබා දෙනවා හා සමානයි. සුළු දෙයට කලබල නොවි ඉවසීමෙන් සහ උපේක්ෂාවෙන් යුතුව තීරණ ගන්න. සමහර තැන්වලදී නිහඬවම මගහැරීම දුර්වලකමක් නෙවෙයි. ඒ ඔබේ මානසික සෞඛ්‍ය රැක ගන්න ඊටාම ප්‍රබල ආයුධයක්. පස්වෙනි රහස. කිසිදා ඉගෙන ගැනීම නතර නොකිරීම. අවසාන වගේම වටිනාම රහස තමයි අඛණ්ඩවම සොයන් දියුණුව උදෙසා වැඩ කිරීම. ලෝකයේ දිනෙන් දින වේගයෙන් අලුත් වෙනවා. ඔබ අවුරුදු කිහිපයකට කලින් හිටපු තැනම ඒ දැනුමෙන්ම අදත් ඉන්නවා නම් ඔබ ජීවිතයෙන් පස්සට යනවා. දිනකට විනාඩි 15ක් හෝ වෙන් කරලා පොතක් කියවන්න, අලුත් කුසලතාවයක් ඉගෙන ගන්න. නැත්නම් ඔබේ ශාස්ත්‍රීය ප්‍රවීණයන්ගෙන් අදහස් වලට සවන් දෙන්න. ඔබ ඔබේ බුද්ධිය, කුසලතාවය සහ වටිනාකම වැඩි කර ගන්නා තරමට ලෝකයේ සහ සමාජයේ ඔබට දෙන වටිනාකම ඉබේම වැඩි වෙනවා. යාළුවනේ, ජීවිතය කියන්නේ ඔබට නිකම්ම ලැබෙන තෑග්ගක් නෙවෙයි. ඒ ඔබ විසින්ම මහන්සි වී කැපකිරීම කරලා අඹරා ගත යුතු මූර්තියක්.
වැටෙන වාරයක් පාසා සැලෙන්න එපා. වැරදීම් හෝ අසාර්ථක වීම කියන්නේ ගමනේ අවසානය නොව. එම වැරදි මගහරවා ගනිමින් වඩාත් බුද්ධිමත්ව නැවත ආරම්භ කිරීමට ලැබෙන අවස්ථාවන්. අද ඉඳන් අතීතය ගැන පසුතැවෙන එක නතර කරලා මේ ප්‍රබල රහස් පහ ඔබේ ජීවිතයට එකතු කරගෙන අලුත් ගමනක් ආරම්භ කරන්න. ඔබට ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන් ශක්තිය ඔබ ඇතුළේම තියෙනවා. මේ රහස් පහෙන් ඔයා අදී දන්නා ඔබේ ජීවිතයට එකතු කරගන්න බලාපොරොත්තු වෙන පළමු රහස මොකක්ද? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔබේ ජීවිතයේ හැමදාම ධනාත්මක සිතුවිලි වලින් සහ වටිනා උපදෙස් වලින් අලුත් කරගන්න අපේ SL Life Lessons channel එක තවමත් subscribe කරලා නැත්නම් අදම subscribe කරලා bell icon එකත් active කරලා තියාගන්න. මේ වගේම ජීවිතයට ශක්තිය දෙන තවත් ප්‍රබල වීඩියෝ එකකින් අපි ළඟදීම නැවත හමුවෙමු. ඔබ සැමට බාධක ජය ගන්නා වාසනාවන්ත සහ ජයග්‍රහණී දිනයක් ප්‍රාර්ථනා කරනවා.